Hello, hi guys, කොහමද ඔයාලට? මගේ නම සපු. මම අද vlog එකක් ගේන්න හිතුවා, day vlog එකක්. අද මට වැඩ ගොඩක් තියෙනවා. මම ඔයාලත් එක්ක ඒ ටික කරන්නම් කියලා හිතාගෙන ඉන්නේ. තා පුංචි පණිවිඩයක් තියෙනවා. ඒ පුංචි පණිවිඩේ ඉංගියක් දෙන්නම් චුට්ටක් ඉන්න. ඔහොමම ඉන්න. ගෙස් කරන්න බලන්න. ගෙස් කරලා කියන්න බලන්න. මම අම්මි කෙනෙක් වෙන්න යන්නේ. තව ටික දවසයි ඒකට තියෙන්නේ. අම්මි කෙනෙක් වුණාට පස්සෙත් මම වීඩියෝස් ගේන්නම් මම හිතාගෙන ඉන්නේ. අම්මි කෙනෙක් වුණාම කොහොමද කියලා දැනෙන හැඟීම ඔයාලත් එක්ක බෙදා ගන්න. ඊට කලින් මට හිතුණා මම ප්‍රෙග්නන්ට් කාලෙත් මෙහෙම චූටි වීඩියෝ එකක් දාලා, ඩේ බ්ලොග් එකක් දාලා මම කොහොමද දවස ගෙවන්නේ කියලා පොඩි අයිඩියා එකක් ඔයාලට දෙන්න. ඇත්තම කිව්වොත් දැන් අන්තිම මාසේ අන්තිම සති දෙක තුන තමයි මම ගෙවෙන්නේ. තව ටික දවසකින් මගේ අතේ චූටි පැටියෙක් ඉන්නවා. ඒ චූටි පැටියත් එක්ක මම ඒක අනේ මන් දන්නේ මට මගේ චූටි පැටිය මගේ බණ්ඩියට ආව දවසේ ඉඳලා මට මහා අමුතු හැඟීමක් ඒක හිතා ගන්න බෑ. ඒක විඳලම් බලන්න ඕනේ. ඔයාලත් විඳලම බලන්න කොහොමද කියලා කසාද බැඳලා චූටි පැටියේ බණ්ඩියට ආවම එහෙනම් අපි අද අපේ දවස පටන් ගමු. එන්න මගෙත් එක්ක මේ සපෝස් vlog. උදේම ඉතින් උයලා පිහලා ගෙවල් අතුපතු ගාලා ඔක්කොම ඉවර කරන්න ඕනේ දවසේ ඉතුරු වැඩ ටික කරන්නේ. ඒ නිසා මම දැන් මේ කරන්නේ ගෙවල් අතුපතු ගාලා අස් කරලා ඉවර වෙලා ඔයාලවත් එක්කගෙන පොඩි ගමනක් යන්න. යන් අපි එතෙන්න. පොඩි ගමනක් යනවා. ගිහිල්ලම් පෙන්නන්න. හස්බන්ඩ් වැඩ කොහොමද ප්ලේස් එක? අපේම කියලා දෙයක් පටන් ගන්න තමයි මේ මෙච්චර මේ කට්ට කන්නේ. තාම බාගෙට හැදීගෙන යන ගමන් තියෙන්නේ. හදලා ඉවර වුණාට පස්සේ ඔයාලටත් පුළුවන් ඉන්න මෙතෙන්. දැම්ම කියන්නේ මොකද්ද මේ හදන්නේ කියලා. මම වෙනම YouTube account එකක් හදලා තියෙන්නේ. වැස්සකුත් එනවා වගේ. කොහොමද? තන හොඳයිද? ඔයාලා ළඟත් අයිඩියාස් තියෙනවා නම් කියන්න. පොඩි ප්ලෑන් එකක් හදාගෙන ඉන්නේ අපි. ඒ හදාගෙන ඉන්න ප්ලෑන් එකට අමතරව ඔයාලගෙත් අදහස් තියෙනවා නම් අදහස් සහ යෝජනා අපිට ඉදිරිපත් කරන්න අපි ඒ වගේ
ඒ වගේ අදහස් අරගෙන ඒවත් මේකට ඇඩ් කරන්න. හොඳයි නේද එතන? ඔයාලත් එන්න ඕනේ අනිවාර්යෙන් ඈ. අපි මෙතන 40 වුණාට පස්සේ ඔයාලට මෙතෙන්ද ඉන්න ඕන විදිහයි ඔක්කොම දේවල් කියන්නම්. මේක රෙජිස්ටර් කරන්නත් එපා. ඒ ඔක්කොම ගල්ලි වුණාට පස්සේ තමයි මේක ඕපන් කරන්නේ. ඊට පස්සේ ඔයාලටත් ඇවිල්ලා මෙතන එන්ජොයි කරලා යන්න පුළුවන්. හස්බන්ඩ් වැඩ පොඩි සපෝට් එකක් දීලා එන්න. වාහනේ ගඟ ළඟටම එන්න පාර හදලා තියෙන්නේ. ඒ නිසා ඔයාලටත් පුළුවන් ගඟ ළඟටම එන්න. පයින් ඇවිදින්න නෑ. ඇවිල්ලා නිදහසේ ගත කරලා යන්න තමයි තියෙන්නේ. අපි ටවුන් ගිහින් ආවා. ටවුන් ගිහින් ඇවිල්ලා අරගෙන ආවේ මේ අපේ ජූටි බබාට ඇඳක් හැදුවා. හරිද? ඒ ඇඳ හදලා අපි ඒකට මෙට් එකකුත් හදාගෙන ඒකට රෙදි ගන්න ගියා. ඒ ඇඳට එලන්න රෙදි ගන්න ගියා. රෙදි ගන්න ගියාට පස්සේ මේ ඉන්න මම පෙන්නන්නම් ඈ. ආවල් පෙන්නන්න. මේ රෙදි වගේක් ගත්තා. හරි සනීපයි. ඔය එක ගෙනල්ලා කපලා මේ කොන් ටික මැහුවා. මේ කොන් ටික මහලා ඉන්නකො මම දාලා පෙන්නන්න නේ. හොඳයිද? ඔහොම තමයි ඒක එන්නේ. ඒක මැහුවට පස්සේ ගානට ආවා. එයාට තව මගේ අතින්ම දේවල් ටිකක් මහලා තියෙන්නේ. මේ කොට මෙන්න මේ චුටි ගවුම් ඔක්කොම හොදලා කරලා දාලා තියෙන්නේ. මගේ බඩු ටිකත් ලෑස්ති. මම වෙනම vlog එකක් ගේන්නම් මගේ හොස්පිටල් බඩු ටිකේ එහෙම. එතකොට ප්‍රෙග්නන්ට් වෙන්න බලන් ඉන්න කට්ටියට ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න අයට ඔයාලට ලේසි වෙයි. මට තව සති දෙකක් වගේනේ තියෙන්නේ. සතියක්. ඔව් සති දෙකක් වගේ තියෙන්නේ. පැටියගේ ස්ටික් දැන් මට අද දවසේ වැඩ ටික නම් ඉවරයි. රාට කාලා බීලා නිදා ගන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි වෙන දවසකින් වෙන vlog එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. Bye.